ඔයා මේක තුලා ඉන්නේ මිස්ටේක්ස් ජීවිතින් කියන තවත් එක් වැදගත් වීඩියෝ එකක් එක්ක. අද මම ඔයාලට අරන් ඇවිල්ලා තියෙන්නේ හම්බ කරන පඩියෙන් පොඩි මුදලක් මාසෙ ගානේ ඉන්වෙස්ට් කරලා ලොකු මුදලක් ඔයාගේ අතට එකපාර ගන්න කොහොමද කියලා දෙන වැදගත්ම වීඩියෝ එක. ඉතින් මේ වීඩියෝ එක ස්කිප් නොකර බලන්න කියලා මතක් කරන ගමන් ඔයා තාමත් මේ වගේ වැදගත් වීඩියෝ බලන්නේ මිස්ටේක්ස් YouTube channel එක subscribe නොකර නම් අනිවාර්යෙන් channel එක subscribe කරන්න කියලා මතක් කරනවා. අපි යමු වීඩියෝ එකට. ඉතින් මම මේ විදිහට ඕපන් කරගත්තා සම්පත් බැංක් වෙබ්සයිට් එක. ඉතින් වෙබ්සයිට් එකේ මම ටිකක් පහළට ස්ක්‍රෝල් කරනවා. ස්ක්‍රෝල් කරනකොට ඔයාලට මෙන්න මේ විදිහට පෙන්නයි personal investment plan එක schedule එකක්. ඉතින් මේ schedule එකේ මම මෙන්න මේ විදිහට ටිකක් නතර වෙනවා. අද මම ඔයාලට කියලා දෙන්න සූදානම් වුණේ investment එකක් විදිහට කොහොමද අපි දියුණු වෙන්නේ සහ ඔයාගේ පඩියෙන් කොහොමද අපි investment plan එකකට මුදල් ඉතුරු කරගන්නේ කියලා. ඉතින් මෙතන මේගොල්ලන් තියෙනවා පොඩි rules ටිකක්. ඒ rules ටික මම ඔයාලට ඉස්සෙල්ලාම කියන්නම්. රුපියල් 50000කට වැඩි වෙන්න ඕන ඔයා කරන investment එක. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ඉතුරුම් කරලා අන්තිමයට ගන්න මුදල රුපියල් 50000කට වැඩි වෙන්න ඕන කියලා සම්පත් බැංකුවෙන් කියනවා. ඒ වගේම ඔයාලට අවුරුදු 2 ඉඳලා අවුරුදු 5 වෙනකම් මෙන්න මේ කාලය ඇතුළත තමයි investment plan එකකට යන්න පුළුවන් කියලා තියෙනවා. ඒ වගේම ඔයාලට 6.25ක වාර්ෂික පොලියක් ගෙවනවා කියලා දිනවා සම්පත් බැංක් එකෙන්. ඉතින් මම තව ටිකක් පහළට ස්ක්‍රෝල් කරලා ඔයාලට පෙන්නන්න මෙන්න මේ chart එකක් තියෙනවා ඒගොල්ලන්ගේ. ඉතින් මේ chart එක මම සරලව ඔයාලට මේ විදිහට පැහැදිලි කරන්නම්. ඉතින් ඔයාලට රුපියල් 50000න් පටන් ගන්න පුළුවන් ඔයාගේ ඉන්වෙස්ට්මන්ට් එක. ඉතින් මම නම් අනුමත කරන්නේ රුපියල් 50000ක ඉන්වෙස්ට්මන්ට් ප්ලෑන් එකකට යන්න කියලා. සාමාන්‍යයෙන් අපි ලක්ෂ 5වත් ඉන්වෙස්ට්මන්ට් ප්ලෑන් එකකට යන්න ඕනේ. ඔයා හිතන්නකෝ අඩිතුරු කරගන්න පුළුවන් මුදල රුපියල් 2000යි කියලා නම් ඒක 2000 හරි කමන්නේ. ඔයාගේ පඩියෙන් ඉතුරු කරලා මාසයකට සැරයක් සම්පත් බැංක් ඉන්වෙස්ට්මන්ට් ප්ලෑන් එකකට දැම්මොත් ඔයාට රුපියල් 50000ක වැඩි මුදලක් වසර දෙකක් ඇතුළත ගන්න පුළුවන්. ඒක මතක තියාගන්න. ඒ වගේම ඔයා ලක්ෂයක වගේ ඉන්වෙස්ට්මන්ට් ප්ලෑන් එකකට යනවා නම් ඔයාට අවුරුදු 2 ඉඳන් අවුරුදු 5 වෙනකන් තියෙනවා 50000 සිට ලක්ෂ 50 වෙනකම් ඉන්වෙස්ට්මන්ට් ප්ලෑන් වලට යන්න පුළුවන් සම්පත් බැංක් එකේ. ලක්ෂ 5 තමයි මම අද ටාගට් කරේ. සාමාන්‍ය මේ මධ්‍යම පාන්තික අය කොහොමද පඩියෙන් ඉතුරු කරලා ඉන්වෙස්ට්මන්ට් ප්ලෑන් එකට යන්නේ කියන එක තමයි මට සරලව කියලා දෙන්න උවමනා වුණේ. ඉතින් මම ඔයාලට කියලා දෙන්නම් කොහොමද මේ ඉන්වෙස්ට්මන්ට් ප්ලෑන් එක සහ ඔබට ලැබෙන පොලි අනුපාතය කොහොමද කියලා. මම ඉස්සෙල්ලා කිව්වා වගේ රුපියල් 2000ක් නම් ඔයාගේ ඉතුරුම ඔයා හිතන්නකෝ ඔයා දාන්නේ රුපියල් 50000ක් අවුරුදු දෙකකදී ගන්න නම් රුපියල් 1952 ගන්න ඔයා මාස 24ක් දාන්න ඕනේ. මම කැල්කියුලේටර් එක ආධාරයෙන් මේ විදිහට 1952 වැඩි කරන්න ඕනේ මාස 24කින් වසර දෙකක්නේ. ඒතකොට ඔයාට එනවා රුපියල් 46848ක මුදලක්. ඒතකොට සාමාන්‍යයෙන් ඔයාගේ පොලිය වසර දෙකකට ලැබෙන්නේ 3152ක පොලියක්. ඒ කියන්නේ වසර ප්‍රමාණය අඩු වෙන්න ගෙවන පොලි ප්‍රමාණය අඩු වෙනවා. සාමාන්‍යයෙන් හැමෝම දන්න සිද්ධියක්. ඒ නිසා ඔයාලගේ වසර ප්‍රමාණය වැඩි වෙනවා නම් ඉන්වෙස්ට්මන්ට් ප්ලෑන් එකකදී ඔයාගේ පොලි මුදලත් වැඩි වෙනවා. ඒක හොඳට මතක තියාගන්න. මම මෙතනදී රුපියල් 50000 තවමීට ගේන්නම් සාමාන්‍ය කෙනෙකුට කොහොමද මේ ඉන්වෙස්ට්මන්ට් ප්ලෑන් එකකදී රුපියල් 50000ක් ඉතුරු කරගන්නේ කියලා. ඉතින් ඔයාලට කරන්න තියෙන්නේ 915ක මුදලක් මාස්පතා වසර 4ක් ඔයාගේ ඉන්වෙස්ට්මන්ට් ප්ලෑන් එකට ඉන්වෙස්ට් කරන එක. ඉතින් මම 915 වැඩි කරලා ඔයාලට පෙන්නන්නම් එන පොලිය සහ කොච්චර මුදලක් ලැබෙනවද කියලා. ඉතින් 915 වැඩි කරනවා මම 48කින්. වැඩි කරාට පස්සේ වාට එනවා 43920ක මුදලක් රුපියල් 6080ක පොලියක් එනවා වසර 4ක් දැම්මොත්. ඉස්සෙල්ලාවේ පොඩි මුදලක්. හැබැයි දැන් රුපියල් 6000ක් ඇවිල්ලා තිනවා. කියන්නේ වසර ප්‍රමාණය වැඩි වෙන්න ඔයාලට ලැබෙන පොලිය වැඩි වෙනවා. ඉතින් මම යන්නම් ලක්ෂ 5 ඉන්වෙස්ට්මන්ට් ප්ලෑන් එකට. ඉතින් මෙතනදී මම අනුමත කරනවා වසර 5ක ඉන්වෙස්ට්මන්ට් ප්ලෑන් එකකට යන්න කියලා. එතනදී ඔයාලට ලැබෙන බෙනිෆිට්ස් ටිකක් වැඩි. මොකද අපිට ලැබෙන පොලිය ප්‍රමාණය වැඩි සහ ඇඟට නොදැනීම අපේ ලක්ෂ 5 වසර 5ක ඉතුරු වෙනවා. අවුරුද්දට ලක්ෂ ගානේ අපි හිතන්නවත් නැති විදිහට ඉතුරු වෙනවා. ඒ මෙතඩ් එක ටිකක් try කරලා බලන්න. අනිවාර්යෙන් මේක සාර්ථක වෙනවා. මොකද මම මේ දේ කරපු නිසා තමයි මම ඔයාලට කියන්නේ මේක කරන්න කියලා. මම ඔයාලට වසර 5කදී කොච්චර පොලියක් ඔයාලට ලැබෙනවද කියලා දෙන්නම් ලක්ෂ 5 ඉන්වෙස්ට්මන්ට් ප්ලෑන් එකේදී. ඉතින් මම රුපියල් 7085ක මුදලක් තමයි ආයෝජනය කරලා තියෙන්නේ මාස්පතා. ඉතින් මම මේ 7085ක මුදල වැඩි කරනවා 60කින් වසර 5කින් වැඩි කරාට පස්සේ ඔයාලට වෙනවා 425100ක මුදලක් එනවා. ඉතින් මේ මුදල මම ලක්ෂ 5කින් අඩු කරොත් ඔයාලට වෙනවා රුපියල් 74900ක පොලියක් මට ලැබිලා තියෙනවා වසර 5ක් නිසා. කියන්නේ මාස 60කදී මට මෙන්න මේ පොලිය ලැබෙනවා. ඒකට හේතුව තමයි අපි ඉන්වෙස්ට්මන්ට් ප්ලෑන් එකට ගත්ත කාලය ටිකක් වැඩි. හැබැයි මම ඔයාලට මෙතනදී පෙන්නන්නම් 19515 ගානේ වැඩි කරලා
වසර 2කින්. එතකොට ඔයාලට පේනවා ඇති පොලිය ප්‍රමාණය අඩු වෙන හැටි. ඔයාලට දැන් සරලව පැහැදිලි ඇති වසර ප්‍රමාණය වැඩි වෙන්න ලැබෙන පොලිය ප්‍රමාණය. ඉතින් අඩුම තරමේ ලක්ෂ ප්ලෑන් එකකටවත් යන්න කියලා ඔයාලට මෙතනදී මම මතක් කරනවා. සාමාන්‍යයෙන් 50000ක් වසර 5ක් ඉතුරු කරලා තේරුමක් නැහැ. මොකද රුපියල් 50000කින් අපිට දැනට ටීවී එකක්වත් ගන්න බැරි තත්ත්වයක් උදා වෙලා තියෙන නිසා ඉන්වෙස්ට්මන්ට් ප්ලෑන් එකකට යනවා නම් සාමාන්‍යයෙන් ලක්ෂ 5කටවත් අවමේ යන්න අමාරු නම් ලක්ෂයක වගේ ප්ලෑන් එකකට යන්න. මොකද අවුරුදු 5කට 1417යි ඔයාලා ගෙවන්න ඕනේ මාස පතා. ඇඟට නොදෙනී 1417ක් ඔයාලට ගෙවන්න පුළුවන්. ඒ වගේම ලැබෙන පොලිය ප්‍රමාණය ගැනත් හිතලා වසර ප්‍රමාණයට යක් වැඩි කරලා ඉන්වෙස්ට්මන්ට් ප්ලෑන් එකකට යන්න. මොකද ඉන්වෙස්ට්මන්ට් ප්ලෑන් එකකට යනවා නම් කාලය තමයි ටිකක් වැදගත් වෙන්නේ. ඉතින් මේ සම්බන්ධව තව මොන හරි දේවල් දැනගන්න ඕන නම් සහ මට වඩා දෙයක් ඔයාලා දන්නවා නම් අනිවාර්යෙන් පහළ කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න කියලා මතක් කරනවා. මොකද මේ වගේ ආයෝජනය කරපු අය ගොඩක් ඉන්නවා. ඒ අය දන්න කරුණු ටික තව කෙනෙකුට වැදගත් වෙනවා අනිවාර්යෙන්. ඒ නිසා ඔයාගේ කමෙන්ට් එක තව කෙනෙකුට ගොඩ යන්න උවමනා වෙන නිසා අනිවාර්යෙන් කමෙන්ට් එකක් පින් කරලා තියන්න කියලා මතක් කරනවා. මේ වගේ වැදගත් වීඩියෝ බලන්න Instage YouTube channel එක subscribe කරන්න කියලා මතක් කරන ගමන් අද ඔයාලගෙන් සමු ගන්නවා. සුබ දවසක්.